අයිබෝවන් අද අපි ඔයගලන්ට අරගෙන ආවා ලස්සන දුවලට නම් තේරුමත් එක්ක වෙනස් නම් ටිකක් තමයි අද අරගෙන ආවේ. ඒ වගේම මතක් කරනවා ඔයගොල්ලන් හැමදාම අපේ වීඩියෝස් බලලා කමෙන්ට් දාලා තියෙන සමහර නම් වල තේරුම් කියන්න කියලා. ඒ වගේ තෝරගත්ත නම් ටිකක තේරුම් මොනවද කියලා මේ වීඩියෝ එකේ සඳහන් වෙනවා. එහෙම අහපුවා ඉන්නවා නම් වීඩියෝ එක බලන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් අපිට කියන්න අමතක කරන්න එපා. ඉක්මනින් නම් ටික කියනවා. පළවෙනි නම ටෙසලි. ටෙසලි කියන්නේ සිනහවේ එළිය කියලා තමයි සඳහන් වෙන්නේ. ටෙසලි කියන්නේ සිනහවේ එළිය. ඊළඟ නම තමයි රිහාරා. රිහාරා කියන්නේ සුන්දර රුව ඇති කියන අර්ථයෙන් ගන්න පුළුවන් නම. අද කාලේ ගැලපෙන මොඩර්න් ටයිප් නම් තියෙනවා. ඒ වගේම අන්තිමේට අපි දාලා තියෙනවා සිංහල ආරයට ගැලපෙන තේරුම් සහිත නම්. එශාලි කියන්නේ පිරිසිදු. පිරිසිදු කියන අර්ථයෙන් ගන්න පුළුවන්. අපි මේ ඉක්මනින් කියන්නේ ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඕන හින්දා වීඩියෝ එක බලලා. තිෂාකි කියන්නේ දෙවියන් දුන් තිලිනය. මේ වගේ කැමති නමක් තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඔයා ළඟ තියාගන්න. තිෂාකි. ඊළඟට හසේලි. හසේලි කියන්නේ බුද්ධිමත් කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්. ටිකක් වෙනස් නම් ගෙනා මොකද අපි මේ දවස් ටිකේම දාපුව එක වගේ නම් ඔයාලට අවශ්‍ය නම් ඒවා බලන්න පුළුවන්. මේක නිසා පොඩ්ඩක් වෙනස් නම් ගේන්න උත්සාහ කරා. නෙලීනා කියන්නේ උද්‍යෝගිමත් කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. හැබැයි උද්‍යෝගිමත් කියන තේරුමට නම් නොගැලපෙන බින්දුවක් තමයි අපි දාලා තියෙන්නේ. කිත්‍යාගි කියන්නේ කීර්තිමත්. මේ ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන්. කිත්‍යාගා කියලා ගන්න පුළුවන්. හැබැයි අර්ථය වෙනස් වෙන්න පුළුවන්. මේක ගොඩාක් නම වෙනස් වුණොත්. නැත්නම් ඔයාලට කැමති විදිහට හදලා ගන්න පුළුවන්. මිනාරා කියන්නේ මිහිමත උපන් පරිපූර්ණ තැනැත්තිය කියලා තමයි සඳහන් වෙන්නේ. මේකත් ඔයාලට මිනෙලි මිනාරා එහෙම නමක් කියවුවම ගොඩක් අදහස් ගන්න පුළුවන් එක නමකින් අපිට ඒක වෙනස් කරලා. නයාරා කියන්නේ ටිකක් වෙනස් නමක්. නයාරා හොඳ දෙවෙනි නමකට කියලා මම හිතනවා. ඒකේ තේරුම ඉතා වටිනා තියාගය කියන අර්ථය. රෂෙලි දාන්න පුළුවන්. රෂෙලියා එතකොට රෂෙල් වගේ එක විදිහට නම හදාගන්න පුළුවන්. අවංක ගතිය ඇති කියන තේරුම තමයි දෙන්නේ. සෙනෝරා කියන්නේ ප්‍රියමනාප කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්. සෙනෝරා කියන්නේ හරිම ලස්සන වෙනස් නමක්. තව ගොඩාක් නම් තියෙන ගොඩක් ලස්සන ඒවා. ඒක ඔක්කොම බලන්න. එනීෂා කියන්නේ ඉතා ලස්සන කියන අර්ථයෙන් ගන්න පුළුවන්. කොහොමද ගැහණු ළමයෙක්ට ඉතා ලස්සන ප්‍රියමනාප සිම්මැලි වගේ අර්ථ තියෙන නම හරි ලස්සනයි. ඒකයි අපි මේ වගේ නමක් ඇතුළත් කරේ. එලීෂා කියන්නේ සැමට පිහිටවන. මම ඒකයි කියන්නේ එනීෂා කොහොම වට එලීෂා කියලාත් හදාගන්න පුළුවන්. හැබැයි අර්ථය වෙනස් වෙන්න පුළුවන් එහෙම හදද්දි. එමි අන්න ඒ වගේ වෙනම හදාගන්න පුළුවන්. චෙනාරා කියන්නේ ටිකක් හරිම ලස්සන නමක්. ප්‍රොනවුන්ස් කරද්දී ලස්සනයි. චෙනාරා කියන්නේ මහා මෙරවන්. එතකොට දෙවෙනි නමත් එක්ක තමයි ඔයා ගලප ගන්න ඕනේ තේරුම. යෙලි හරිම ලස්සනනේ යෙලි කියන නම. යෙලි චෙනාරා කියන්නේ එතකොට සිත් ගන්නා කියන එක. එතකොට ඒ අර්ථය හදාගන්නවට පුළුවන් වෙන්න ඕනේ. හැමදාම අපේ වීඩියෝ බලන කෙනෙක් නම් දන්නව කොහොමද අර්ථය හදාගන්නේ කියලා. එතකොට යෙලි කියන්නේ සිත් ගන්නා සුළු තැනැත්තිය. යෙලි චෙනාරා කිව්වම කොහොමද හදාගන්නේ කියලා ඔයගොල්ලන් දන්නවා. අකේලියා කියන්නේ නිකලල් කියලා තමයි අර්ථය සඳහන් වෙන්නේ. විවිධ අර්ථ තියෙන්න පුළුවන් එක නමකට. ගොඩාක් අර්ථ තියෙන්න පුළුවන්. ඒක අපි හැමදාම වගේ ඔයගොල්ලන්ට කියනවා. බලමු ඊළඟ නම අනූර්යා. ආරාධ්‍ය ආරණ්‍ය වගේ නම් ගොඩාක් අහලා ඇති. හැබැයි අනූර්යා කියමු ටික වෙනස් නම. අනූර්යා කියලා කියන්නේ නුවණ ඇති කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්. ඉක්මනින් නම් ටික කියන් යනවා. චයානා දෙවියන් දුන් තිලිනය. චයානා කියන නමත් හරිම ලස්සනයි. මේක නම් අර්ථය මම නම් දැකලා නැහැ වෙනස් වෙලා තියෙන ගොඩක් අය භාවිත කරන්නේ චයානා කියන නමට දෙවියන් දුන් අර්ථය කියන නම අර්ථයමයි. ඊළඟට හෙෂ්විනි කියන්නේ ජයග්‍රාහී කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. අර මේ වගේ නමකට ඔයා කැමති නමක් තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හෙෂ්විනිත් ඔයාට එක විදිහට ගන්න පුළුවන්. හෙෂිනි කියලා ගන්න පුළුවන්. හෙෂායා අනේ වගේ. ඉක්මනින් දැන් මතක් කරන දඟමල්ල බේබි නේම් සර්විස් එක ගැන. මේක ඔයාට අවශ්‍ය නැත්නම් ස්කිප් කරලා ඉතුරු ටික බලන්න. මේක අපි කියන්නේ බබෙක්ට නමක් දාගන්න අදහසින් වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට
සේවාව ලබා ගන්න ඕන නම් දඟමල්ල බේබි නේම් සර්විස් එක ඔයා එකටම කරන්න ඕනේ අපේ පේජ් එකට ගිහිල්ලා අම්මලා තාත්තලා නම් අරගත්තු අම්මලා තාත්තලා දාලා තියෙන ඇත්තම අදහස් බලන්න. ඒගොල්ලන් කොච්චර සතුටින් ගොඩාක් දේවල් දාලා තියෙනවා. අපි YouTube එකේ තියෙනවා. තාම සාධාරණ සේවා ගාස්තුවකට පැය 24ක් ඇතුළත ඔයාට ඕනම විදිහට නම දාගන්න පුළුවන්. හොඳම සර්විස් එකක්. අපි ඔයාලා වෙනුවෙන්මයි මේ සර්විස් එක දෙන්නේ. එහෙම ඕන කෙනෙක් ඉන්නවා නම් 071 77 88 987 කියන අංකයට අපිට කතා කරන්න නැත්නම් WhatsApp message එකක් තියන්න. ඒක ඔයාටත් ලේසි. අපි විස්තර පැහැදිලි වෙනවා. කේන්දරෙත් අපි හදලා දෙනවා. ඉතින් ඒ විස්තර දැනගන්න අනිවාර්යෙන් ඔයාලා අපිට කතා කරන්න. නම් කීයද දෙන්නේ? නම් අපි ලිස්ට් එකක් දෙනවා. තේරුමත් එක්ක හදලා දෙනවා. නම් දාගත්තට පස්සේ සර්විස් එක දෙනවා. මේ විස්තර ඔක්කොම අපි කියන්නම්. වීඩියෝ එක මැදදී මතක් කරාට සමා වෙන්න. මේ අපි ආයම නම් ටික බලමු. මයුෂි කියන්නේ මානුෂීය ගුණ ඇති කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. මයුෂි කියන්නේ නම් අපේ සිංහල ආරයට ගැලපෙන නමක්. ඊළඟ නමක් බලමු ටෙහාලි. ටෙහාලි කියන්නේ මිහිරි වූ කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්. ටෙහාලි කියන නම නම් පළවෙනි නමකට ගන්න පුළුවන්. දෙවෙනි නමකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් තනි නමක් නම් භාවිත කරන් ටෙහාලි කියලා අරගෙන සර්නේම් එක දාලා ගන්න පුළුවන්. මිනර්යා. දැන් බලන්නකො මිනර්වා කියලා නම් අහලා ඇති. මිනර්යා කියන එක ටිකක් වෙනස් නේ. අන්න එහෙම පොඩක් වෙනසකට යන්න කියලා තමයි අපි ඔයගලන්ට කියන්නේ. ඒක ලස්සනයි නමක්. ඒකට එලි මිනර්යා කියනකො මනස උස්සස් කියන එක තමයි ඒකේ අර්ථය වෙන්නේ. නයලි කියන්නේ විරුද්ධ මනසක් ඇති කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මේවා ඔක්කොම අපි සංදිවිසන්දි කරලා නෙමෙයි සමහර නම් වල බටහිර රටවල භාවිත කරන අර්ථයෙන් තමයි බටහිර නම් වල තේරුම් ගන්නෙ. මම මේවා ගොඩාක් කියන්න ඕනේ වීඩියෝ බලන උගලන් දන්නවා. මෙලි කියන්නේ ආකර්ෂණීය කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මේකත් ඔයා හදාගන්න. මේලි කියලා හදන්න, මෙලිනා කියලා හදන්න. ඒක ඔයාලට ඕන විදිහට නම් ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. එතකොට ඒ ආකර්ෂණීය කියන අර්ථයෙන් තමයි මෙලි නම. හරි දැන් මෙයා මම කියන්නේ කලෞෂධි කියන්නේ අර අහලා තිබ්බ ප්‍රශ්නයක්. ගොඩාක් ලස්සනයි මට හිතුණා ඒකට උත්තර දෙන්න ඕන කියලා. ඒ හොඳ බෙහෙත යහපත් උතුම් කලෞෂධි කියන්නේ අනේ වගේ දෙවෙනි නමකට ගන්න පුළුවන්. කෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් එකක් මෙන්න මේකේ තේරුම කියන්නකෝ කියලා. කලෞෂධි අපි දාලම නැති නමක්. ගණිදුමා කියන එකක් දාලා තිබ්බා. මේක ශ්‍රේෂ්ඨ කියන එක ගන්න පුළුවන්. නායකත්වයේ දරන කියන අර්ථයෙන් මේක ගන්න පුළුවන්. මේව නම් සිංහල අපේ ආරයට යන නම් ගණිදුමා. ඉතින් ඒක නා ඕනනම් මේක තේරුම් ගන්න. මයුෂි කියලා කියන්නේ මානුෂීය ගුණ ඇති. මයුෂි කියන නම නම් අපි කලින් කිව්වද කියලාත් මට හිතෙනවා. වැරදිලා දැම්මද කියලා දන්නේ නැහැ. කොහොම හරි මයුෂි කියන්නේ මානුෂීය ගුණ ඇති කියන අර්ථයෙන් මේවා අහලා තිබේවට උත්තර තමයි අපි මේ දෙන්නේ. අපි ඊළඟ නම බලමු. සංචිතා කියන එක අහලා තිබ්බා. සංචිත කියන්නේ එකතු වුණ තැන. දැන් කියන්නකෝ සජලි කියලා අහලා තිබ්බා මම ඒක උත්තර කියන්න. සජලි සංචිතා කියන්නේ ජයග්‍රහණ සියල්ල එකතු වුණ තැන. අන්න ඒක අර්ථවත් හදාගන්න පුළුවන් මේ වගේ නම් වලින්. ඇත්තටම හරි අන්කොමන්. උඹලන්ට ස්තුතියි ඒවා අපිත් එක්ක බෙදා ගන්නවට. දුලිති කියන්නේ බබලන. ඒකත් අහලා තිබ්බ දුලිති කියන නමේ තේරුම කියන්නකෝ කියලා. දුලිති කියන්නේ බබලන කියන අර්ථයෙන් වාට ගන්න පුළුවන්. දුලිති කියන්නේ එහෙම අර්ථයක්. අනිත් එක තමයි දෙව්සිලුනි කියලා අහලා තිබුණේ. දෙව්සිලුනි කියන්නේ දිව්‍යමය පහන් ආලෝකය කියලා මේ ගන්න පුළුවන්. හරිම ලස්සනයි. තව අහලා තිබ්බ මට මතක නෑ අපි දාලා නැතුව ඒක සජලි කියන්නේ ජයග්‍රහණ ලබන කියන අර්ථය. ඉතින් මේ ප්‍රශ්න හබ්බයට තමයි මේ උත්තර දුන්නේ. අවසානයේටත් ඉක්මනින් කියාගෙන යන හින්දා මම ආයෙ මතක් කරනවා. දඟමල්ල බේබි නේම් සර්විස් එක ගන්න ඉන්න ඔයාට. ඉතින් මේ වීඩියෝ බලලා ගොඩාක් අය අපිට කතා කරනවා. ඔයාලට සුහදව වැඩේ කරගන්න පුළුවන්. කලබලයක් නැතුව මොකද මචි බබෙක්ට නම දානවා කියන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයිනේ. අපිට ආස මේක අපිට ආස විදිහට දාගන්න නිදහස තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි උඩරිම කැප වෙනවා. අපේ ටීම් එක උඩරිම කැප වෙනවා කියලා මේ වීඩියෝ බලන ඔයගොල්ලන් දන්නවා. වගේම සර්විස් එක ගත්ත අයත් දන්නවා. ඔයාලට පුළුවන් එකපාරම ඕඩර් එක බාර දෙන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ අදහස් බලන්න, අදහස් අහන්න එහෙම කියලා ඔයාලට හිතුනොත් අපිට බාර දෙන්න ඕනේ කියලා කතා කරන්න. ෆෝන් නම්බර් එක ඔයාලට ගොඩාක් ලෙස කතා කරනවට වඩා WhatsApp එකෙන් ගනුදෙනු කරන එක 071 77 88 987. එතකොට අපි පිළිවෙලට ඔයාලට විස්තර ඔක්කොම කියන කොහොමද හදාගන්නේ එහෙම කියලා. දැන් ඔයා කේන්දරේ කලින් බලලා අකුරු අරගෙන තිබ්බත් එහෙම නැත්නම් අපිට කියලා කේන්දරේ බලව ගන්න ඕන වුණත් ඒ ඔක්කොම දේවල් අපි කරලා දෙනවා. ඔයා කියන විදිහට තමයි නම හදලා දෙන්නේ. කේන්දර බලන්න ඕනේ නැහැ කියනවා නම් එහෙමත් පුළුවන්.
එක එක අය කතා කරනවා පිට රටින් කතා කරන සමහර කැතලික් අය එහෙම බලන්නේ නැහැ කේන්දර. ඒ කියන්නේ මම අදහස් කරන්නේ ඔයාගේ රික්වයර්මන්ට් එකට අනුව. ඒ කියන්නේ ඔයාට ඕන විදිහට තමයි නම දාලා දෙන්නේ. ඉතින් ඒ නිසා සුහදව කරන ලොකු සේවාවක් ඒ ගැන දැනගන්න ඔයාලා කතා කරන්න අපිට පුංචි බබෙක්ට නම දාගන්නවා නම් දඟමල්ල බේබි නේම් සර්විස් එකට. අද එහෙනම් වීඩියෝ එක ඉවර කරන්න. තව ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා.